Hello guys, welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම කැම්පස් ගියපු දවසක් ගැන. ඉතින් එන්නකෝ මාත් එක්ක මම දැන් මොකද කරේ කියලා බලන්න. අන්න ඉතින් මමයි මගේ යාළුවයි අපේ එක්සෑම් එකක් තියෙනවා. ඒකට පාඩම් කරන්න තැනක් හොයාගෙන යන ගමන් ඔන්න අපිට තැනක් හම්බ වුණා. ඉතින් දැන් අපි ඔතනදීම අපේ පොත් ටිකක් තියාගෙන අපි දැන් පාඩම් වට්ටි කරා. මෙතන ඇත්තටම මාර නිදහස්. මොන දේ වුණත් කැමරේ ළමයි අංක 1. ඔනිදී අපි වැඩ කරන ගමන් මගේ යාළුවා බනිස් එකක් ගෙනත් තිබ්බා. ඒකත් ගාන්ට දෙකට මැදින් කඩලා නැත්තම් වැඩි වුණොත් එහෙම එකක් ප්‍රශ්නයක් නේ. කෙනෙක් හරි වැඩි වුණොත් ඔනිදී ඒකත් කාලා ආයි වැඩත් කරලා ආයි ඉතින් බඩගිනිය අපිට. ඊට පස්සේ අපි දෙන්නගෙන ආපු බත් එකත් මෙන්න මේ විදිහට දිග ඇරගෙන කන්න ගත්තා. අපි උදෙන්මනේ ළමයි කැම්පස් එකට ආවේ. ඊට පස්සේ අපි දවල් විතර වෙනකම් වැඩ කරලා ඊට පස්සේ කමෙන්ට් නිසා පොඩ්ඩක් කැම්පස් එක වටේ රෝමක් දාන්න ගියා. ඉඳ හිට වැටෙන වෙයි කොටක දෙමිගෙන කමල් කිනිති පොළොවට ඇස් අයාගෙන ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන තුරුතු සඳ වැටුණී ආසින් කඩාගෙන ළඟට අපි ගියේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක තියෙන පැත්තට. එදා ගිය දවසේ නම් ළමයි හිටියේ නෑ ඇත්තටම. මොකද අපි ගියා රාමසහන් දවසේ. එතකොට නිවාඩු දවසක් නේ. සමහරක් ළමයි ගමේ ගිහින් ඒක නිසා වැඩි ළමයි හිටියේ නැහැ. හැබැයි කැම්පස් එකේ අවුරුදු උත්සවය තියෙන නිසා සීනියර්ස්ලා කට්ටියක් මේක රෙඩි වෙන ගමන් තමයි හිටියේ මේ ප්ලේග්‍රවුන්ඩ් එකේ. අපි මෙතනට යද්දි කුක්කෝ දෙන්නකුත් මෙතනටලා හිටියා. එයිනේ දෙන තමයි ඉතින්. බලන්නකෝ ඒ දෙන්න ඉන්න විදිය හුලං වැඩි වෙති. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ඒ දෙන්නට ටටා බයි කියලා එන්න පිටත් වුණා. රැකාලේ සේතරන්තු කේශසේ නමවනාසතුවම් किसी शायर की गजल जो दे रूह को सुकून के पल कोई मुझको यूं मिला है जैसे बंजारे को घर नए मौसम की सहर या सर्द में दोपहर कोई मुझको यूं मिला है जैसे बंजारे को घर. ඔන්න ඉතින් අපි දෙන්නත් එක්ක පිස්සු නටලා කැම්පස් එකෙන් එළියට එන්නයි මේ හදන්නේ. මේ තියෙන අපේ ආර්ට් ෆැකල්ටි එක. ඔන්න ඉතින් මල් පාර දිගේ අපි එළියට එනවා මේ. සෞසිරි සැපමා අතහැර අද වෙනතක ඇදිලා පින් මගේ තනිකම තනියට මගේ පැල තුල රැඳිලා විතු සිතු අම්රු වැනි ඔබ කොතැනද මිතුරනි. ඔන්න ළමයි චපුර අපිටත් වසන්තය උදා වෙලා තියෙන්නේ. එන්නකො මාත් එක්ක වසන්තය කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා පෙන්නන්න. මේ බලන්න ළමයි මේ ගස්වල මල් මාරම ලස්සනයි. මේ පේනවට වැඩිය මාරම ලස්සනයි. මේ කොම මල් බිම හැදිලා තියෙනකොට ඊටත් වැඩිය ලස්සනයි. ඉඳ හිට වැටෙන වෙයි කොටක දෙමිගෙන කමල් කිනිති පොළොවට ඇස් අයාගෙන ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන තුරුතු සඳ වැටුණී ආසින් කඩාගෙන අපේ කැම්පස් එකේ
ඉස්සරහම ළමයි තියෙනවා මේ දෙහි බීම කඩේකුයි අච්චාරු කඩේකුයි. අපි දැන් ඉතින් එකෙන් බීම එකකුත් දීලා ගෙදර ආවා. ආයෙම අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි. මාව subscribe කරලා නැති කවුරු හරි ඉන්නවා නම් මාව subscribe කරන්න.